සොබා දහමේ සිතුවමස්සේ ඇද හැලෙන සිත් ගන්නා සුළු දිය ඇල්ලක් ගැනයි අද අපේ කතාබහ. බදුළු පුරවරයට ආභරණයස්සේ බැබලෙන දුම්හිඳ දිය ඇල්ල. ඔබත් සොදුරු ගමනක් යෑමට ප්‍රිය කරන්නේ නම් ජල බිඳු වලින් නැගෙන දුම් රැල්ලක පහස විඳින්නට කැමති නම් ඔබත් දුම්හිඳ දිය ඇල්ල නැරඹීමට පැමිණෙන්න. මීදුම් ඉසින දිය ඇල්ල නමින් කටවහරට එක් වූයේ ඇයිදයි දැන ගැනීමට අපගේ වීඩියෝ එක අවසන් වන තෙක් නරඹන්න. දුම්හිඳ දිය ඇල්ල පිහිටා ඇත්තේ බදුල්ල නගරයේ සිට කිලෝමීටර් 5ක් පමණ දුරිනි. මෙම මනරම් දිය ඇල්ලේ නිර්මාතෘවරයා වන්නේ බදුළු නගරය හරහා ගලා බසින බදුළු ඔයයි. අඩි 210ක් හෙවත් මීටර් 64ක් පමණ උසකින් යුත් දුම්හිඳ එහි උසට වඩා ප්‍රසිද්ධියට පත්වන්නේ එහි සුවිශේෂී ස්වභාවය නිසයි. ජලය පාෂාණ මතට කඩා හැලෙන විට ඇතිවන කුඩා ජල වාෂ්ප කැබලි මුළු පරිසරයම ආවරණය කරමින් මීදුමක් හෙවත් දුමක් මෙන් පැතිර යයි. සිංහලෙන් දුන් යනු මීදුම් වන අතර එම නිසා මෙය දුම්හිඳ ලෙස නම් කර ඇත. බොහෝ දෙනා පවසන්නේ මනාලියකගේ වැස්ම බඳු හැඩයක් මෙම ඇල්ලෙහි ඇති බවයි. දිය ඇල්ල වෙත ළඟාවීමට ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටරයක් පමණ දුරක් පයින් ගමන් කළ යුතුව තිබේ. මෙම සොඳුරු අඩිපාර දිගේ ගමන් කරන විට ඔබට කුඩා දුම්හිඳ ලෙසින් හැඳින්වෙන තවත් දිය ඇල්ලක්ද දැක්ගත හැකිවීම අමතර සතුටකි. අලංකාරවත් මම් පෙතේ ගමන් කිරීම සොබා දහමේ සෞන්දර්ය හා මුසු වූ සංසුන් අත්දැකීමක් ගෙනෙයි. දිය ඇල්ල නැරඹීම සඳහා ආරක්ෂිත වේදිකාවක් සකස් කර ඇති අතර එම ස්ථානයේ සිට ගලා හැලෙන දිය දහරේ අසිරිය හා ඉන් නැගෙන සිසිලස මනාව විඳගත හැකියි. දුම්හිඳ යනෝ ශ්‍රී ලංකාවේ ස්වභාවික සෞන්දර්යයේ විශිෂ්ටත්වය කියා පාන දේශීය මෙන්ම විදේශීය සංචාරක ආකර්ෂණයක් නොඅඩුව දිනාගත් නිස්කලංක පාරිසරික අත්දැකීමක් ලබා දෙන ස්ථානයකි. කඳු මුදුනක සිට නිම්නයක් දක්වා නිමක් නැති ගමනක යෙදෙන බදුලොය අතරමඟදී දුම්හිඳ ලෙස මෙලෙස සොබා සෞන්දර්ය විදහා පාන්නේ සොබා දහම තරම් අලංකාර නිර්මාණයක් තවත් නොමැති බවයි. එහි සිසිලස විඳින්න නිස්කලංක භවයේ ගිලෙන්න සහ දුම්හිඳ ඔබට කියා දෙන සොබා දහමේ අසිරිය විඳින්න සොබා දහමේ අපූර්වත්වය සොයන ඔබ සැමට දුම්හිඳ දිය ඇල්ල නැරඹීමට අපි ඔබට ආරාධනා කරනවා. තවත් ලස්සන වීඩියෝ එකකින් හමුවන තුරු ඔබට සුබ දවසක්.